ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි මේ අපේ ප්‍රශ්න පත්‍ර මාලාවේ තවත් එක් ප්‍රශ්න පත්‍රයක් කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණයේ 2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය. එතකොට ඔයගලන්ට පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයේ පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ ලින්ක් එක හරහා ඔයගලන්ට මේකේ ඡායා පිටපතක් print out එකක් අරගන්න පුළුවන්. ඒක තමයි වඩාත්ම සුදුසු ක්‍රමය. එතකොට අපි මේ print out එක අරගෙන ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝට සම්බන්ධ වෙන්න. හොඳයි. පුතේ අපි එහෙනම් අපි වැඩේ පටන් ගමුද? මම නැවතත් කියනවා මේ ප්‍රශ්න පත්‍රයේ ඔයගලන්ට ඉන්ටර්නෙට් එක හරහා උනත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. 2019 දෙවෙනි වාර පරීක්ෂණයේ දකුණු පළාත මේ ප්‍රශ්න පත්‍රය අපි පටන් ගමුද? හොඳයි පුතේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ ඔයගලන්ට සුපුරුදු විදිහට කාලය පැය දෙකක් ලැබෙනවා. මේ පැය දෙක ඇතුළත අපිට තියෙනවා කෙටි ප්‍රශ්න 25කට උත්තර ලියන්න සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න තියෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට උත්තර ලියන්න තියෙනවා. අද මේ වීඩියෝවේ මේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. මම හිතනවා මේකෙන් ඔයගලන්ගේ අධ්‍යාපන කටයුතු වලට යම් උදව්වක් වෙයි කියලා. හොඳයි අපි එහෙනම් වැඩි පටන් ගමු. බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අනුපාත ගානක් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත. මේකේ තියෙනවා පුතේ 12 අනු හිස් තැනක් සමානයි 36 අනු 15. 36 අනු 15. ඔව්. පුතේ මේ අපිට කතා කරන්න වෙන්නේ අනුපාත පාඩමේදී අපි ඉගෙනගෙන තියෙනවා තුල්‍ය අනුපාත කියලා සංකල්පයක්. ඔයගොල්ලන්ගේ භාග පාඩමේදී තුල්‍ය භාග ඉගෙන ගත්තා වගේ අනුපාත පාඩමේදී අපි ඉගෙන ගන්නවා තුල්‍ය අනුපාත කියලා සංකල්පයක්. මේක මම වෙන තැනක හදන්න පුතේ මේ බලන්නකෝ දැන් මම මේක යටින් ලියාගත්තොත් 12 අනු හිස් තැනක් අපි ඒකට යටින් ලියාගත්තොත් 36 අනු 15 කියලා. දැන් බලන්න පුතේ මේ තුල්‍ය අනුපාත වලදී වෙන්නේ මේ අනුපාතයේ තියෙන සෑම පදයක්ම එකම සංඛ්‍යාවකින් එක්ක ගුණ වෙනවා. එහෙම නැත්නම් බෙදෙනවා. දැන් මෙතනදී බලන්න පුතේ මේ 12 36 උනේ 3න් වැඩි වෙලා. 12 3න් වැඩි කළා තමයි 36 උනේ. එහෙනම් මේ තුල්‍ය අනුපාතය වැඩි වෙලා තියෙන්නේ 3න්. එතකොට 12 3න් වැඩි වුණාම 36. අපි අනිත් පැත්තට හිතුවොත් දැන් අපිට මේ උඩේකෙන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. එතකොට මේක අනිත් පැත්තට හිතුවොත් එහෙනම් 36 12 වෙන්නේ 3න් බෙදුනම. 36 12 වෙන්නේ 3න් බෙදුනම. එහෙනම් අපි බලමු 15 3න් බෙදුනම කීයද වෙන්නේ? 36 3න් බෙදලා 12ක් වුණා. 15 3න් බෙදුනම 5යි. දැන් අනිත් පැත්තට හිතන්න පුතේ. 12 වරක් 3 36යි. 5 වරක් 3 15යි. හරි. එහෙනම් එතෙන් දෙන උත්තරේ තමයි 5. එතෙන් දෙන උත්තරේ තමයි 5. right. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. බලන්න මේකේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම ඒක තියෙනවා 28 වැඩි කිරීම 43 සමානයි 1204යි. එහෙම දීලා අපෙන් අහනවා පුතේ 0.028 වැඩි කිරීම 43 අගේ කීයද කියලා. මේ බලන්න. ඉතින් අපිට පේනවා මේකේ මේ සංඛ්‍යාවල වෙනසක් නැහැ. මෙතන තියෙන 28 මෙතන තියෙන 43. මෙතනත් තියෙනවා 28. ඇත්තටම තියෙන මෙතන 0.028. නමුත් අපි සංඛ්‍යාත්මක අගයන් ගත්තොත් මෙතන 28 සහ 43 තියෙනවා. එහෙනම් ඒතර පිළිතුර අපිට මේ ඉලක්කම් වශයෙන් ගත්තොත් මේකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. කීයද 1204. හැබැයි පුතේ ඔයගලන්ට පේනවා දැන් මෙතන නොතිබුණ දශම ස්ථාන තුනක් මෙතන තියෙනවා. දැන් 28 43න් වැඩි කරාම 1204යි. දැන් අපි අවසාන උත්තරේ දශම කීයක් වෙන් කරන්න ඕනද? 1 2 3යි දශම 3ක් වෙන් කරන්න ඕන. ඒක අපි වෙන් කරන්නේ පිටිපස්සේ ඉඳලා. ඒ කියන්නේ එක ස්ථානේ ඉඳලා 3ක් අපි ඉස්සරහට එමු 1 2 3යි. එතකොට උත්තරය 1.204යි. පිළිතුර 1.204යි. right. අපි යමු තුන්වෙනි ගානට. බලන්න තුන්වෙනි ගානේ අපිට තියෙනවා 9න් 4 වැඩි කිරීම 2යි 4න් 1. මොකද්ද මේ ගාන?
9න් 4 වැඩි කිරීම 2යි 4න් 1. පුතා දැන් එතකොට මේ භාග සංඛ්‍යා වැඩි කරනකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ භාග සංඛ්‍යාවල මිශ්‍ර සංඛ්‍යාවක් එහෙම තිබුණොත් මේ භාගවල මිශ්‍ර සංඛ්‍යාවක් තිබුණොත් ඒක මුලින්ම විෂම භාගයක් බවට පත් කරගන්න ඕනේ. ඒතර ඔයගලන්ට පේනවා මේ 9න් 4 අපිට ඒ විදිහටම ලියන්න පුළුවන්. හැබැයි මේ මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා 2යි 4න් 1. අපි ඒක විෂම භාගයක් කරගමු. කොහොමද? හරය ඒ විදිහටම ලියමු. ලියලා පුතේ මේ හරය මේ පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි කරලා මේ ලවය එකතු කරන්න. 4 වරක් 2 8යි 8යි 1යි 9යි බලන්න. 4 වරක් 2 8යි 8යි 1යි 9යි. එහෙනම් උත්තරේ මෙතන 4න් 9යි. උත්තරේ 4න් 9යි. දැන් අපි දන්නවා භාග සංඛ්‍යා ගුණ කරනකොට අපිට පුළුවන් හරය සහ ලවයේ තියෙන සංඛ්‍යා එකම සංඛ්‍යාවකින් බෙදෙනවා. ඒ කියන්නේ එකම සංඛ්‍යාවක ගුණාකාර වෙනවා නම් අපිට ඒවා කපලා නැත්තම් සුළු කරගන්න පුළුවන්. දැන් බලන්න පුතේ මෙතන 9යි 9යි. එතකොට 9ට 9 ගොඩවල් එකක් තියෙනවා. ආයෙත් 9ට 9 ගොඩවල් එකක් තියෙනවා. 4ට 4 ගොඩවල් එකක් තියෙනවා. 4ට 4 ගොඩවල් එකක් තියෙනවා. පුතේ උඩ එක් වරක් එක වැඩි කරාම එකයි. යට එක් වරක් එක වැඩි කරාම ඒත් එකයි. ඒතර එක එකෙන් බෙදනම උත්තරෙත් අපිට එකයි කියලා කියන්න පුළුවන්. එහෙනම් උත්තරේ එකයි. ඒ ගාන බොහොම සරල ගානක්. අපි යමු දෙක 4 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 අපිට මෙහෙම කියනවා. මේ තියෙන්නේ ත්‍රිකෝණයක් තියෙනවා නේද? මේ බලන්න. ඒ ත්‍රිකෝණය අගයන් වෙනකොට අපිට බීජීය පද ටිකක් දීලා තියෙනවා. 3a 2a a කියලා. මේ කෝණේ 3a මේ කෝණේ 2a මෙයා a. පුතාලා දැනටමත් දන්නවා අර අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව නැත්නම් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියලා. එහෙමනම් මෙන්න මේ කෝණ තුන මොනවාද? 2a 3a සහ a. 2a 3a සහ a කියන කෝණවල එකතුව අංශක 180යි. පුතාලා දන්නා මේ a කියන්නේ 1යිට නේද? a කියන්නේ 1යිට. ඒකට බලන්නකෝ 2යි 3යි 5යි 5යි 1යි 6යි නේද? 6යි a සමානයි 180. දැන් බලන්න දැන් තියෙන අපේ සරල සමීකරණය නේද? එතකොට දැන් මේ තියෙන්නේ දැන් අපි මේකේ a වෙලා කියන හොයාගන්න කියන්නේ අපිට. එහෙනම් අපිට a වෙලා අගේ වයන්න තියෙන බාධාව තමයි මේ 6. එතන මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? 6 වැඩි කිරීමේ තමයි 6යි කියන්නේ. එහෙනම් මෙතන 6 වැඩි කිරීම ඒ 6යි. එහෙනම් මේ වැඩි කිරීම 6 නැති කරගත්තා නම් අපිට ඒව තනි කරගන්න පුළුවන්. right. එහෙනම් අපි මොකද කරන්නේ? 6යි මේ වැඩි කිරීම 6 නැති කරන්න එයාගේ විරුද්ධවාදියව කියනවා කවුද? බෙදීම 6ක්. ඒ පැත්ත 6ෙන් බෙදුවොත් හැබැයි මේක හරියට තරාදියක් වගේ. ඒ පැත්තට කරන දේ මේ පැත්තට කරන්න ඕනේ. එහෙනම් ඒ පැත්ත 6ෙන් බෙදුවනම් පුතේ මේ පැත්තත් 6ෙන් බෙදන්න ඕනේ. 6ට 6 1යි 6ට 6 1යි උත්තරේ a සමානයි 18 6 ගොඩවල් 3යි බිංදුව. a සමානයි 30. උත්තරේ a සමානයි 30. හොඳයි. මේක තමයි අපේ පිළිතුර වෙන්නේ. අපි ඉදිරියට යමු. බලන්න පුතේ. ඊගා ප්‍රශ්නේ අපිට තියෙන සරල සමීකරණයක්. මොකක්ද? සරල සමීකරණයක්. හරි. මොකක්ද මේ සරල සමීකරණයක් කියලා කියන්නේ? සරල සමීකරණයක් කියන්නේ නොදන්නා පද එකක් සහිත සමීකරණ වලට අපි කියනවා සරල සමීකරණ කියලා. පුතේ අපි ඉස්සරහට ඉගෙනගෙන යනකොට අපි ඉස්සරහ පන්ති වලට යනකොට 9 10 පන්ති වලට යනකොට අපිට මේ තවත් සමීකරණ වර්ග දෙකක් හම්බ වෙනවා. එකක් තමයි සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. ඒකේ මුල් අවස්ථාව 9 පන්තියේදී හම්බ වෙනවා. 10 11 දී ඒකේ දිගුවක් තියෙනවා. එතකොට සමගාමී සමීකරණයක තියෙන අපිට නොදන්න පද දෙකක්. ඊට පස්සේ තවත් එහාට යනකොට අපේ ලොකු පන්තියකදී හම්බ වෙනවා වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණයක තියෙන්නේ වර්ග පදයක් සහිත සමීකරණයක්. ඒවා අපි පස්සේ ඉගෙන ගමු නේද? right. අපි දැනට අපි මේ සරල සමීකරණ විසඳ ගමු. බලන්න පුතේ මේක තියෙන්නේ n බෙදීම 4 අඩු කිරීම 1. n බෙදීම 4 අඩු කිරීම 1 සමානයි 3යි. n බෙදීම 4 අඩු කිරීම 1 සමානයි 3යි. ඉතින් පුතේ මොකක්ද මේ සරල සමීකරණයක් විසඳනවා කියන්නේ? සරල සමීකරණයක් විසඳනවා කියලා කියන්නේ ඒ සමීකරණය තුල තියෙන නොදන්නා පදය, අඥාත පදය නැත්නම් අඥාතය වටිනාකම හොයා ගන්න එක තමයි සරල සමීකරණයක් විසඳනවා කියලා කියන්නේ.
එතන එයාගේ අගේ හොයාගන්න නම් එයත් එක්ක ඉන්න අනිත් කට්ටිය වයින් කරන්න ඕනේ. හරියට අර මීවදේක රැජින අල්ල ගන්න නම් නේද? රැජින ඉන්නේ මැද ආරක්ෂා සහිතව මීවදේක. එතකොට අර වටේ ඉන්න ආරක්ෂක සෙබළු ටික නේද? ආරක්ෂක මීමැස්ස ටික අයින් කරලා තමයි අපිට හිමීට රැජිනව අල්ල ගන්න වෙන්නේ. ඒ වගේ සරල සමීකරණ එකක් අඥාත පදේ හොයාගන්න නම් ඒ අඥාත පදයට සම්බන්ධ වෙච්ච අනිත් සියලු ගුණ කිරීම, එකතු කිරීම, වැඩි කිරීම වගේ ගණිත කර්ම ඉවත් කරන්න වෙනවා. මෙතන වැදගත්ම දේ තමයි ඒක අපි කොතනින්ද පටන් ගන්න කියලා. ඒකට අපිට අදහසක් ගන්න පුළුවන් මේ සමීකරණය හැදුනේ කොහොමද කියලා අපි හිතුවොත්. දැන් අපි n ගාවට ගිහිල්ලා බලමු. මේ කොහොමද හැදිලා තියෙන්නේ? n/4න් බෙදලා එකක් අඩු කරලා. කොහොමද වෙලා තියෙන්නේ? n/4න් බෙදලා එකක් අඩු කරලා. ඉතින් මුතේ හිතන්නකෝ මෙහෙම දෙයක්. දැන් ඔන්න යාළුවෙක් ඔයාට ලණුවක ගැටයක් ගහලා ඒ ගැටයට උඩින් තවත් ගැටයක් ගහලා ඒ ගැටයට උඩින් තවත් ගැටයක් ගහලා තියෙනවා. යාළුවා කියනවා අපිට මේක ලේලා පෙන්නන්න කියලා. මොකද වෙන්නේ? එතන අපි උත්සාහ කරන්න ඕනේ යාළුවා ගහපු මුල්ම ගැටය අයින් කරන්නද, ලෙහන්නද? එහෙම නැත්නම් අවසානයේ ගහපු ගැටය ලෙහන්නද? අවසානයේ ගහපු ගැටය තමයි ලෙහන්න වෙන්නේ මුලින්ම නේ. ඊට පස්සේ අනුපිළිවෙලට පස්සට යන්න වෙන්නේ. ඒ වගේ මේ සරල සමීකරණයක් විසඳන්න උනත් උතේ අවසාන ගණිත කර්මය තමයි මුලින්ම අයින් කරන්න ඕනේ. දැන් බලන්න මේක වෙලා තියෙන්නේ n/4න් බෙදලා එකක් අඩු කරලා. ඒක අවසානයේට කර එකක් අඩු කරපු එකනේ. අන්න එහෙනම් ඒ අඩු කිරීම එක තමයි අපි ඉවත් කරන්න ඕනේ. එතකොට හැමතිස්සෙම යාව ඉවත් කරන්නේ ඊට විරුද්ධ ගණිත කර්මය යොදලා. ඒ කියන්නේ අඩු කිරීම එක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? එකතු කිරීම එකක් යොදන්න ඕනේ. එතන බලන්න පුතේ මේක කොහොමද? n බෙදීම 4 අඩු කිරීම එක නැති කරන්න එකතු කිරීම එකක් දාන්න. ඒ පැත්තට එකතු කිරීම එකක් දැම්මොත් මේ පැත්තට එකතු කිරීම එකක් දාන්න. දැන් ඍණ එකට දාන එක කැපිලා යනවා. එතකොට පුතේ n බෙදීම 4 සමානයි 3 1 කියන 4යි. alright. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එක ගැටයක් ලැබෙලා තව එක ගැටයයි තියෙන්නේ. මොකද්ද ගැටේ? n බෙදීම 4. එතන බෙදීම 4 නැති කරන්න නම් අපි එයාගේ විරුද්ධවාදියව ගේන්න ඕන. බෙදීමේ විරුද්ධවාදියා ගුණ කිරීම. එහෙනම් අපි මොකද කරන්නේ? n බෙදීම 4 මේ බෙදීම අයින් කරන්න පුතේ ගුණ කිරීම 4ක් දාන්න. ඒ පැත්තට ගුණ කිරීම 4ක් දැම්මොත් මම කිව්ව විදිහට මේක හරියට තරාදියක් වගේ ඒ පැත්තට කළ දේ මේ පැත්තටත් කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තත් 4ෙන් ගුණ කරමු. එතකොට මොකද වෙන්නේ? 4ට 4 කැපිලා ඉවත් වෙලා යනවා. n සමානයි 4 වරක් 4 16. උත්තරය n සමානයි 16. උදේ මේ සරල සමීකරණ දෙන විශේෂත්වය තමයි අපි සරල සමීකරණයක් හැදුවාම කාගේවත් උදව්වක් නැතුව අපිටම පුළුවන් උත්තරේ හරියද කියලා බලා ගන්න. කොහොමද? අපි හොයාගත්ත පිළිතුර අර මුලින්ම තියෙන අඥාත පදයට දාලා බලන්න. දැන් අපි n කිව්වේ 16 නේ. එහෙනම් මෙතන 16 කියලා හිතමුකෝ. එතන 16 4ෙන් බෙදුනම 4යි නේද? 4ෙන් එකක් අඩු වුණාම 3යි. අන්න බලන්න උත්තරය ඇවිල්ලා තියෙනවා. ඒතර වෙන කවුරුත් ඕනේ. අපි දන්නවා අපි හදපු ගාන හරි කියලා. හොඳයි. අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට. බලන්න 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. 6යි 40න් 33 අපිට කියනවා මේ මිශ්‍ර සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලා. මේ මිශ්‍ර සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලායි අපිට කියන්නේ. කොහොමද වැඩේ අපි කරන්නේ? මේ බලන්නකෝ. දැන් අපි දන්නවා මේ 6යි 40න් 33 කියන එක අපිට ලියන්න පුළුවන් 6 එකතු කිරීම 40න් 33. අපි 6 පොඩ්ඩක් ඈඩ් කරගමු නේද? 6 පොඩ්ඩක් ඈඩ් කරගෙන අයිම කරේ නෑ. අපි එයාට පොඩ්ඩක් පැත්තකට කරලා ඒවා වෙන් කරගත්තා. 6යි 4යි 40න් 33යි කියන්නේ 6 එකතු කිරීම 40න් 33යි. පුතේ දැන් ඔයගලන්ගේ මට්ටමේදී දැන් සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් කරන්නේ ඒ භාග සංඛ්‍යාවේ හරය 10 බලයක් බවට පත් කරගෙන. උනත් 10 බලයක් 10 බලයක් කියන්නේ 10 පළවෙනි බලය 10යි. එහෙම නැත්නම් 10 දෙවෙනි බලය 100යි. 10 තුන්වෙනි බලය 1000යි. ඒ වගේ හරය 10 100 1000 වගේ සංඛ්‍යාවක් බවට ලියලා තමයි විදියට හරවල තමයි අපිට මේක දශම සංඛ්‍යාවක් විදියට ලියන්න වෙන්නේ. එතකොට අපි මෙහෙම ලියමු 6 එකතු කිරීම
පුතේ දැන් අපි ගාව තියෙන 40න් 33 දැන් කල්පනා කරන්න. දැන් 40 කොහොමද අපිට 10 කරන්න බෑ. අපි ආව පහු කරගෙන ගිහිල්ලානේ. 100 කරන්න පුළුවන්ද බලන්න. බෑ නේද? 40 දෙකෙන් වැඩි කරොත් 80යි, 3ෙන් වැඩි කරොත් 120යි. එතකොට එහෙනම් අපිට 40 100 කරගන්න බෑ. හැබැයි පුතේ අපිට 40000 කරගන්න පුළුවන් කොහොමද? 25න් වැඩි කරොත්. 40 25න් වැඩි කරොත් 1000ක් වෙනවා. ඒ 25 ඒවා 4ක් 100යි. මේ අග බිඳුවයි 1000යි. එහෙනම් පුතේ හරය 25න් වැඩි කරොත් ඔයා ලවයත් 25න් වැඩි කරන්න. ඒතර අපිට මේක ලියන්න පුළුවන් 6 එකතු කිරීම 40න් 25යි කියන්නේ පුතේ 40 25න් වැඩි කරා කියන්නේ 1000යි. 40 25න් වැඩි කරා කියන්නේ 1000යි. දැන් අපි 33ත් වැඩි කරගමු පුතේ 25න්. 25 සරක් චක්‍රේ දන්නවද ඔයගොල්ලෝ? 25 සරක් 3 75යි නේද? 7ක් ඉතුරු වෙන්නේ. 25 සරක් 3 75යි අර 7යි 75යි 7යි 82යි පුතේ. එහෙනම් 825යි. එහෙනම් උත්තරේ 6යි 1000න් 825. එතකොට පුතේ අපි මේක ලියමු 6යි දශම නැත්නම් අවසරයක් ලියමු එහෙම 6 එකතු කිරීම පුතේ 10න් 825 කියන්නේ 0.8යි 2යි 5යි. කොහොමද? 0.8යි 2යි 5යි 10න් කිව්වම දශම ස්ථාන 3ක් තියෙනවා. එතකොට අපි දැන් මේ දෙනවා එකතු කරමු 6ට 0 එකතු කරාම 6යිනේ පුතේ. එහෙනම් උත්තරේ 6.8යි 2යි 5යි. අන්නෝම තමයි විස්තරාත්මකව මේ ගාන හදන්නේ. අපි හදාගමු. පුතාලා මේ ගාන හදන්න මේ කාලේ ගන්න එපා. මම වීඩියෝ එක කෙටි කරගන්න ඕනේ හින්දා මම වීඩියෝ එක දිගට ගලාගෙන යන විදිහට වීඩියෝ එක කරගෙන යනවා. ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරගෙන යනවා. පුතාලට පුළුවන් මේක වීඩියෝ එකක් හින්දා ගානෙන් ගාන මේක ස්ටොප් කරගෙන නවත්තගෙන ඒ ගාන හදලා ඊගාව ගානට යන්න. හරි. ඉස්සරහට යමු. අපි බලමු ඊගාව ගාන නේද? බලන්න ඒක තියෙන්නේ 62.32 වැඩි කිරීම 3.48. 62.32 වැඩි කිරීම 3.48. මෙන්න මෙහෙමයි ගාන තියෙන්නේ නේද? 62.32 වැඩි කිරීම 3.48. පුතේ අපි මේක මෙහෙම කරමු. දැන් මේකෙදී ඔයගොල්ලෝ මේක ಗುಣ කරනකොට මේ දශම ගැන හිතන්න එපා. මේ දශම ගැන හිතන්න එපා මේක ಗುಣ කරනකොට. අපි දශම අමතක කරලා හිතමුකෝ මෙතන තියෙන්නේ 6232 කියලා නේද? එතකොට මේක දශම අමතක කරලා අපි හිතමුකෝ මේ තියෙන්නේ 348 කියලා. එහෙනම් අපි මේක ಗುಣ කරමු. පුතේ 8 වරක් 2 16යි නේද? එකක් ඉතුරු වෙන්නේ. 8 වරක් 3 24යි 1යි 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයි නේද? 8 වරක් 2 16යි 16යි 2යි 18යි නේද? එකක් ඉතුරුයි. 8 වරක් 48යි 1යි 49යි. අපි ආපහු චෙක් කරගමු. වේගෙන් 8 වරක් 2 16 එකක් ඉතිරි 8 වරක් 3 24යි 1යි 25යි දෙකක් ඉතිරි 8 වරක් 2 16 2යි 18යි එකක් ඉතිරි 8 වරක් 48යි 1යි 49යි. පුතේ දැන් අපි වැඩි කරේ 8ෙන්. දැන් අපිට වැඩි කරන්න තියෙන උතන 4 තිබුණාට ඇත්තටම 40න්. ඇයි 348නේ? ඉතින් අපි මොකද කරන්නේ 40න් වැඩි කරනවා වෙනුවට අගට බිඳුවක් දාලා 4ෙන් වැඩි කරමු. මේ බලන්න. අගට බිඳුවක් දාමු 4 වරක් 2 8යි 4 වරක් 3 12යි එකක් ඉතිරි 4 වරක් 2 8යි 9යි 4 වරක් 6 24යි. දැන් පුතේ ඔතන 3 වගේ පෙරුණට ඔය අපිට වැඩි කරන්න තියෙන්නේ 300. මේක 100 ගුණාකාරයක්නේ. එහෙනම් අපි 300න් වැඩි කරනකොට අගට බිංදු දෙකක් දාගෙන 3ෙන් වැඩි කරමු. 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 3 වරක් 2 6යි 3 වරක් 6 18යි. ප්‍රමුඛ මේක එකතු කරන්න 6යි 8යි 5යි 13න් 3 දැම්ම එකක් ඉතිරි 1යි 8යි 9යි 2යි 11යි 10න් 7 දැම්ම එකක් ඉතිරි මේවා 9ව 3ක් 27යි 27යි අර 1යි 28යි දෙකක් ඉතිරි ඒ දෙකයි මේ 4යි 6යි පුතේ 6යි 4යි 10යි 16යි 6යි දැන් එකක් ඉතුරුයි 1යි 2යි 3යි 8යි 11යි දැන් එකක් ඉතිරි 1යි 1යි 2යි පුතාලා හැමතිස්සෙම ඉගෙන ගන්න කොච්චර ෂුවර් වුණා කොච්චර Tamanට ෂුවර් වුණා සංඛ්‍යාවක් වැඩි කරාම නැත්නම් ගාණක් හැදුවාම දෙවෙනි සැරේට චෙක් කරලා බලන්න අපි මේක වේගෙන් කරමු මේවා දැන් එකතුව අපි චෙක් කරමු නේද 6යි 5යි 8යි 13න් 3 දැන් එකක් ඉතිරි 9යි 2යි 11යි 17න් 7 දැන් එකක් ඉතිරි 27යි 1යි 28න් 8 දැම්ම දෙකක් ඉතිරි 2යි 4යි 6යි 2යි 4යි 6යි 4යි 10යි 16න් හැද මේකක් ඉතිරි
3යි 8යි 11යි තමයි එකක් ඉතිරි 1 1 2යි. එහෙනම් පුතේ දැන් අපිට උත්තරයක් ආව 2,19. මේක නේද 2,168,736. කොහොමද? 2,168,736. අනේ මේ උත්තරයක් නම් එන්නේ නැහැ හැබැයි නේද? කොහොමද මොකද්ද මම කියන්නේ යන්නේ? එතකොට පුතේ දැන් මේකේ මේ දශම ස්ථාන දැන් අර අපි අමතක කරපු දේ දැන් මතක් කරගමු. දැන් මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා. මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා. ඔක්කොම ගානේ දශම ස්ථාන 4ක් තියෙනවා. එහෙනම් පුතේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ උත්තරෙන් අපි දශම ස්ථාන 4ක් අයින් කරන්න ඕනේ. 1යි 2යි 3යි 4යි මෙන්න මෙතෙන්ට එනවා. එහෙනම් උත්තරේ තමයි 216යි දශම 8යි 7යි 3යි 6යි. උත්තරේ 216යි දශම 8යි 7යි 3යි 6යි. මෙතනදි වෙන්නේ පුතේ දශම සංඛ්‍යා දෙකක් වැඩි කරනකොට දශම අමතක කරලා සාමාන්‍ය විදිහට ගුණ කරනවා. ගුණ කරලා ඊට උත්තරය ආවට පස්සේ අර සංඛ්‍යා දෙකේම තියෙන දශම ස්ථාන ගණන එකතු කරලා ඒක මේ උත්තරයේ අග ඉඳන් ඒ දශම ස්ථාන ගණන වෙන් කරලා දශම තිත් තියෙන එක තමයි කරන්න ඕනේ. හොඳයි. අපි ඉස්සරහට යමු. බලන්න මොකක්ද මේ ඊගා ප්‍රශ්නේ හිස්තැනක් පුරවන්න තියෙන්නේ. සවිති අෂ්ටාශ්‍රයක බ්‍රහ්මක සමමිතික ගණය හිස්තැනක් කී. හිස්තැන පුරවන්න. චුට්ටක් අපි කතා කරමුකෝ. සවිති බහුවශ්‍රයක් කියන්නේ මොකක්ද? සවිති බහුවශ්‍රයක් කියන්නේ පුතේ යම්කිසි බහුවශ්‍රයක මොකද බහුවශ්‍රයක් කියන එකත් කියන්න මොකක්ද බහුවශ්‍රයක් කියලා කියන්නේ? සරල රේඛා වලින් වට වූ සංවෘත තල රූපයකට තමයි බහුවශ්‍රයක් කියන්නේ. මොනවාද? සරල රේඛා වලින් වට වූ සංවෘත බහුවශ්‍රයකට කියනවා අපි සංවෘත තල රූපයකට කියනවා අපි බහුවශ්‍රයක් කියලා. එතකොට සවිති බහුවශ්‍රයක් කියලා කියන්නේ එතකොට දැන් මේ වගේ බහුවශ්‍රයක තියෙනවානේ පාද සහ කෝණ පුතේ. සියලු පාද දිගින් සමාන වෙලා සියලු අභ්‍යන්තර කෝණ විශාලත්වයෙන් සමාන වුණොත් අපි කියනවා යාට සවිති බහුවශ්‍රයක් කියලා. මේක තියෙන්නේ සවිති අෂ්ටාශ්‍රයක් කියලා. එතකොට අපි දන්නවනේ පාද ගණනව බහුවශ්‍ර වලට නම් දෙනවනේ. පාද 3 නම් ත්‍රිකෝණේ, 4 නම් චතුරාශ්‍රේ, 5 නම් පංචාශ්‍රේ, 6 නම් පුතේ ෂඩාශ්‍රේ, 7 නම් සප්තාශ්‍රේ, 8 නම් අෂ්ටාශ්‍රේ, 9 නම් නවාශ්‍රේ, 10 නම් දශාශ්‍රේ. හැබැයි 11ට අපි 11 ආශ්‍රය කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ පාද 11ක් තියෙන බහුවශ්‍රය. එසේ හැබැයි 12ට විශේෂ නමක් කියනවා මොකක්ද? ද්වාදශාශ්‍රය කියලා. මොකද්ද? ද්වාදශාශ්‍රය. හරි. ඒ අමතර දැනුමට ඔයගලන්ගේ. හරි. දැන් එතකොට සවිති අෂ්ටාශ්‍රය කියන එක අපි දන්නවා. එහෙනම් පාද 8ක් තියෙන කෝණ සයල්ල සමාන පාද දිගින් සමාන එකක් මේ සවිති අෂ්ටාශ්‍රයක් කියන්නේ. මේකේ බ්‍රහ්මක සමමිති ගණය කියලා අහනවා. දැන් අපි දන්නවා සමමිතික අක්ෂ කියලා කියන්නේ නම් මොකක්ද? යම්කිසි බහුවශ්‍රයක් හරියට එක මතයක වැටෙනසේ නැමුවාම එහෙම නවන්න පුළුවන් වාර ගන්නට කියනවා අපි සමමිතික අක්ෂ ගණන කියලා. එහෙනම් එතකොට බොහෝ වෙලාවට දැන් සමමිතික අක්ෂ ගණන සහ බ්‍රහ්මක සම්මිතිය මෙතනදී සමාන වෙනවා. බ්‍රහ්මක සම්මිතිය කියලා කියන්නේ පුතේ අර සවිති අෂ්ටාශ්‍රය මෙහෙම එක වටයක් කරකවනකොට ඒක එක මතයක වැටෙන වාර ගන්න තමයි බ්‍රහ්මක සම්මිතිය කියලා කියන්නේ. එහෙනම් මේක සම්මිතික අක්ෂයත් 8යි බ්‍රහ්මක සම්මිතියත් 8යි. එහෙනම් උත්තරේ 8යි. අපි යන් ඊගාව ගන්න දර්ශක ගානක්. ඒක දිහා මෙහෙම දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම. පහේ දෙවෙනි බලය වැඩි කිරීම. තුනේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය පහේ දෙවෙනි බලය වැඩි කිරීම. තුනේ දෙවෙනි බලය. පුතේ දැන් එතකොට මේ දර්ශක නේද? දැන් අපි මේක විහිදුවා ලියමුද? හරි. කොහොමද වෙන්නේ? දෙකේ දෙවෙනි බලය කියන්නේ 2 වැඩි 2නේ. පහේ දෙවෙනි බලය කියන්නේ පුතේ 5 වැඩි 5නේ. තුනේ දෙවෙනි බලය කියන්නේ 3 වැඩි 3. අපි මේකට උත්තර ටිකක් ගමු. දෙවරක් 2 4යි නේද? පස්වරක් 5 25යි නේ. තුන්වරක් 3 9යි. පුතේ 25 වරක් 4 100යි නේ. 100 9න් වැඩි වුණොත් උත්තරේ 900යි. උත්තරේ 900යි. උත්තරේ 900යි. එහෙනම් මේකේ පිළිතුර 900යි. හරි. දැන් අපිට ඊගාව ගානේ අහන්නේ මොකක්ද? 900 වර්ගමූලය කීයද කියලා පුතේ. 900 වර්ගමූලය කීයද කියලා තමයි අපෙන් මේ අහන්නේ. බලන්නකෝ ඒකට අර උඩ ගානේ ලොකු සපෝට් එකක් හම්බ වෙනවනේ අපිට. ඇයි? අපි දැනගත්තා දැන් 900යි කියලා කිව්වේ මොකද්ද පුතේ? දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම
පහේ දෙවෙනි බලය වැඩි කිරීම තුනේ දෙවෙනි බලය. එහෙනම් අපි දන්නවා දැන් අපි 900 වර්ගමූලය හොයනවා කියලා කියන්නේ මෙන්න මේ ගුණිතයේ වර්ගමූලය හොයනවා කියන එක. දෙකේ දෙවෙනි බලය, පහේ දෙවෙනි බලය, තුනේ දෙවෙනි බලය වර්ගමූලය හොයනවා කියන එක තමයි 900 වර්ගමූලය කියවෙනවා කියන එකෙන් දැන් අදහස් වෙන්නේ. වැඩි ලේසි නේද? එහෙනම් වර්ගමූලය හොයද්දී මොකද කරන්න ඕනේ පුතේ? හැමතිස්සෙම බලයන් දෙකක් වෙනුවට එකක් ගන්න. එතකොට දෙකේ දෙවෙනි බලයෙන් එක දෙකක් ගන්න. තුනේ දෙවෙනි බලයෙන් එක තුනක් ගන්න. පහේ දෙවෙනි බලයෙන් එක පහක් ගන්න. මේ බා දෙකේ දෙවෙනි බලයෙන් දෙකක් ගත්තා. පහේ දෙවෙනි බලයෙන් පහක් ගත්තා. තුනේ දෙවෙනි බලයෙන් තුනක් ගත්තා. එතකොට දෙවරක් පහ 10යි. 10 වරක් 3 30යි. එහෙනම් 900 වර්ගමූලය 30යි. 900 වර්ගමූලය 30යි. හොඳයි. අපි යමු ඊගා ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නයට යමු පුතා. ප්‍රශ්නේ 11ට යන ප්‍රශ්නාංක. ඒකේ මෙහෙම කියනවා අපිට මීටර 72 ජල නලයක් දිග මීටර 2.4 කැබලි කීයකට කපන්න පුළුවන්ද? ජල නලයක් තියෙනවා පුතේ. ඒකේ දිග මීටර 72යි. ඒකෙන් කපන්න වෙනවා අපිට මීටර 2.4 කෑලි. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි කෑලි කීයක් කපන්න පුළුවන්ද කියලා බලන්න. මීටර 72 අපිට බෙදන්න වෙනවා මීටර 2.4. මීටර 2.4. බලන්න පුතේ මේ දෙන්නගේ මේකක සමානයිනේ. ඒකක සමාන නම් ඒක දෙක අපල අයින් කරන්න. ඒකක සමාන නම් අපිට ඒක සුළු කරලා අයින් කරන්න පුළුවන්. ඉවත් කරන්න පුළුවන්. දැන් අපි ගාව තියෙන්නේ 72 බෙදීම 2.4. පුතාලා දන්නවා. දැන් භාජ්‍ය සහ භාජකය කියලා දෙකක් තියෙනවනේ නේද? එතකොට දැන් අපි මේ 72 2.4 නේ බෙදන්න යන්නේ. එතකොට කවදාවත් මේ බෙදන සංඛ්‍යාවේ ඒ කියන්නේ හරේ දශම ස්ථානයක් තියෙන්න බෑ. හරේ දශම තියාගෙන බෙදන්න බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ 2.4 දශම ස්ථානෙ ඉවත් කරන්න. එතකොට මේකේ තියෙන පුතේ එක දශම ස්ථානයක් තියෙනවා. දශම ස්ථාන එකක් ඉවත් කරන්න නම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? යාව 10න් ගුණ කරන්න. හැබැයි ඉතින් එහෙම කළා නිකන් ඉන්න බෑ. යාව 10න් ගුණ කළොත් හරයද ගුණ කරොත් ලවයත් ගුණ කරන්න ඕනේ. ඒක නීතියක්නේ අපි දන්නවනේ නේද තුල්ල භාගවලදී. එතකොට පුතේ මේක 10න් ගුණ කරනකොට මේ 2.4 මොකද වෙන්නේ? 24ක් වෙනවා. 72 10න් ගුණ කරනකොට ඒකේ දශම නැහැ. එහෙනම් ඒක 10න් ගුණ කරනකොට අකට බිංදුවක් වෙනවා. ඒතර කියලා 720යි. 720යි. පුතේ දැන් හිතන්නකෝ මේ දැන් අපිට තියෙන 720 24න් බෙදන්න නෙමෙයි බලන්න. 720 අපිට තියෙන 24න් බෙදන්න. හරි අපි කාට වැඩකට යන්නකෝ. 72ට 24 කොටවල් කීයක් තියෙයිද? 24 ඒවා දෙකක් නම් 48යි නේද? 24 ඒවා තුනක් නම් පුතේ 72යි. එහෙනම් අපි ලියමු 3යි කියලා. 24 වරක් 3 72යි. ඉතුරු නෑ බිංදුවයි. මේ බිංදුවට බිංදුවක් දාන්න. එහෙනම් උත්තරේ 30යි. එහෙනම් අපිට කෑලි කීයක් කපා ගන්න පුළුවන්ද? මීටර 2.4 කෑලි 30ක් කපා ගන්න පුළුවන්. ඒක තමයි උත්තරේ. කැබලි 30ක් කපා ගන්න පුළුවන්. යටින් ලියන්න කැබලි ගන්න 30යි කියලා. කැබලි ගන්න 30යි. අපි ඊගා ප්‍රශ්නේ යමු පුතේ. ඒකත් අනුපාත ගණන. ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයේ බර වෙලා තියෙන අනුපාත දශම වගේ ගණන් වලට වැඩිපුර කෙටි ප්‍රශ්න නේද? බලන්න තුන් දෙනෙක් ඉන්නවා. සමන්, සුරේෂ් හා කාසිම් මිතුරන් දෙනෙක්. කවුද තුන් දෙනා? සමන්, සුරේෂ්, කාසිම්. සිංහල දෙමළ මුස්ලිම් වගේ නේද? සිංහල දෙමළ මුස්ලිම්. සමන්, සුරේෂ්, කාසිම්. අනුපාතය එනවා 5ට 4ට 6යි. කොහොමද අනුපාතේ 5 අණු 4 අණු 6 අපි මේක 5 අණු 4 අණු 6 කියන්න පුළුවන්. සරලව 5ට 4ට 6යි කියන්න පුළුවන්. වේ සුරේෂ්ගේ උස මේ තුන් දෙනාගේ උස 5ට 4ට 6යි. ඇත්තටම සුරේෂ්ගේ උස සෙන්ටිමීටර් 96යිලු. ඇත්තටම සුරේෂ්ගේ උස සෙන්ටිමීටර් 96ක්. නම් මෙයාලා අපෙන් අහනවා කාසිම්ගේ උස කීයද කියලා. කාසිම්ගේ උස කීයද කියලා. මේ ඉන්නේ කාසිම්. කාසිම්ගේ උස කීයද කියලා අපෙන් අහන්නේ නේද? දැන් ඕගොල්ලෝ හිතන්න ඕනේ 4.96 උනේ කීයෙන් වැඩි වෙනවද? එහෙනම් 4 වරක් කීයක් තියනවද 96ට? ඒක හොයන්න අපි 96 4න් බෙදලා බලමු නේද? වෙන තැනක. 4 වරක් 2 8යිනේ එකක් ඉතිරි 16ට 4 වරක් 4 16යි ඉතුරු නැහැ.
එහෙනම් පුතේ මේ 496 උනේ කීයෙන් වැඩි වෙලාද? 24න් වැඩි වෙලා. කීයෙන් වැඩි වෙලාද? 24න් වැඩි වෙලා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ තුල්‍යානුපාතය එයා 24න් වැඩි කරා නම් ඒ කියන්නේ සුරේෂ් 24න් වැඩි කරා නම් අපි කාසිම්මත් 24න් වැඩි කරමු නේද? කාසිම්මත් වැඩි කරමු 24න්. බලන්න පුතේ 6 වරක් 4 24යි දෙකක් ඉතිරි 6 වරක් 2 12යි දෙක 14. එහෙනම් උත්තරේ සෙන්ටිමීටර 144යි. සෙන්ටිමීටර 144. මේක ඔය ඉතින් අනුපාතයක් විදිහට පෙන්නන්න එපා. මොකද අනුපාත ලියනකොට අපි ඒකක දක්වන්නේ නැහැ. එහෙනම් උත්තරේ විතරක් ගන්න. කීයද? කාසිම් ගස සෙන්ටිමීටර 144යි. හොඳයි. අපි ස්ටැම්පුර අපි ඊගාවට යමු 13 වෙනි ගානට. ඒක තියෙන්නේ කිලෝග්‍රෑම් තියෙනවා 12480ක්. 12480යි කිලෝග්‍රෑම්. පුතා කියනවා අපිට මේක ටොන් වලට හරවන්න. මොනවටද හරවන්නේ කියන්නේ? ටොන් වලට. ඒතර ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එතකොට මේ ගාන හදන්න නම් අපි ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් කීයක්ද කියලා. දැන් ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000කට. නේද? අපි දන්නවා මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑම් එකයි. ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි. කිලෝග්‍රෑම් 1000ක් ටොන් එකයි. ඒතර බරවන්න විශාලතම එකකේ තමයි ටොන් කියලා කියන්නේ. එහෙනම් පුතේ අපි මේක ටොන් කරන්න නම් මේක 10න් බෙදන්න ඕනේ. ඒ කිලෝග්‍රෑම් ටොන් කරන්න මොකද කරන්න ඕනේ? 10න් බෙදන්න ඕන. දැන් මෙතන අපි නොදැම්මට පුතේ දශම දෙක තියෙන්නේ මෙතනනේ. 10න් බෙදනකොට ඉලක්කම් 3ක් අපි ඉස්සරහට ගියමු. 10න් බෙදුවා, 100න් බෙදුවා, 10න් බෙදුවා. දැන් මෙතන තමයි දශම දෙක තියෙන්නේ. එහෙනම් උත්තරය අපි ලියමු 12.480යි ටොන්. පුතාලා මෙහෙම තිබ්බොත් උත්තරේ හරිය ලකුණු හම්බ වෙනවා. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුතාලා දන්නවා මේ දශම වල අග බිඳුවේ ඇති වටිනාකමක් නැහැ. ඕනනම් අපිට පුළුවන් ඒක කපලා ඉවත් කරන්න. ඒක වඩා හොඳයි. අපි යමු 14 වෙනි ගාන. ප්‍රශ්නාර්ථ 17ට යන්න. ඒක තියෙනවා පුතේ මෙහෙම ගානක්. 6යි වර්ගය 6යි වර්ගය අඩු කිරීම 15යි AB එකතු කිරීම 18යි ABC. හරි. මොකද කියන්නේ අපිට සාධක සොයන්න කියලා. මොකද පුතේ සාධකයක් කියලා කියන්නේ? සාධකයක් කියලා කියන්නේ යම් සංඛ්‍යාවක් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාව තවත් සංඛ්‍යාවකට අපි කියනවා සාධකයක් කියලා. දැන් 12 සාධක තමයි 1 2 3 4 6 12යි. ඒ ඕනම සංඛ්‍යාවකින් 12 ඉතිරි නැතුව බෙදන්න පුළුවන්. එතකොට මේ තියෙන බීජීය ප්‍රකාශනයක සාධක කියන කොටසකුත්. එතකොට මේ තියෙන බීජීය පදයක් 6යි A වර්ගය. මේක හැදලා තියෙන 6 වැඩි කිරීම A වර්ගය. මෙයා 15 වැඩි A වැඩි B. මෙයා 18 වැඩි A වැඩි B වැඩි C. දැන් අපි සංඛ්‍යාවක් විදිහට ගත්තොත් 6 තියෙනවා 15 තියෙනවා 18 තියෙනවා. පුතේ 6යි 15යි 18යි තුන් දෙනාම බෙදන්න පුළුවන්. ඉතිරි නැතු සංඛ්‍යාව මොකක්ද? 3 නේද? 6ත් 3ෙන් බෙදන්න පුළුවන්. 15ත් 3ෙන් බෙදන්න පුළුවන්. 18ත් 3ෙන් බෙදන්න පුළුවන්. මෙතනදී අපි ගන්න ඕනේ බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව. මේකේ නම් ඉතින් 3 තමයි තියෙන්නේ. ඊගාවට බීජීය පදයක් ගත්තාම මෙතනත් A ඉන්නවා, මෙතනත් A ඉන්නවා, මෙතනත් A ඉන්නවා. එහෙනම් අපිට ඒව ගන්නත් පුළුවන්. හැබැයි ඊතුරු අයව ගන්න බෑ. මොකද හේතුව BC දෙන්නම පද තුනේම අඩංගු නැති නිසා. දැන් අපි මොකද කරන්නේ? වරහණක් දාලා මේ අපි සාධකයේ එළියට අරගෙන වරහණක් දාලා දැන් මේ මුළු ප්‍රකාශනයම මොකද කරන්න ඕනේ? අපි මේ 3යි A වලින් බෙදාගෙන යන්න ඕනේ. හොඳයි අපි වැඩේ පටන් ගමු. දැන් බලන්න පුතේ 6 3ෙන් බෙදුනම 6 3ෙන් බෙදුනම 2යි නේද? ඒ වර්ගෙන් A ගියාම ඒකක් ඉතුරු වෙනවා. 15 3ෙන් බෙදුනම 5යි Aට ඒව එකයි තව B එකක් ඉතුරු වෙනවා. එකතු කිරීම 18 3ෙන් බෙදුනම 6යි Aට ඒව එකයි තව BC ඉතුරු වෙනවා. එහෙනම් උත්තරේ ඕක තමයි. ඕක තමයි උත්තරේ. ලේසි එක නේද? හරි. අපි යමු දැන් 15 වෙනි ගානට. අපි වේගෙන් කරගෙන යමු මේක වීඩියෝ එක කොට කරගන්නවා නිසා. බලන්න මේකේ තියෙනවා පුතේ සරල රේඛාවක් තියෙනවා. තවත් සරල රේඛාවක් තියෙනවා. තව කෝණයක් මෙතන නිර්මාණය වෙලා තියෙනවා අංශක 90. අපිට කියනවා මේක x කියලා.
මේකගේ y කියලා කියන්නේ y. මෙතනගේ y තියෙනවා. ඊට පස්සේ පුතේ කියලා මෙතන අංශක 165යි කියලා. මොකද තියෙනවා. පුතා ඉගෙනගෙන තියෙනවා කෝණ වර්ගයක් මොනවද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ඒ කියන්නේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් අර විරුද්ධව මුහුණට මුහුණ බලන් ඉන්න කෝණ වලට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. එතකොට බලන්න සම්බන්ධයෙන් මේ සරල රේඛාවයි ඡේදනය වුණාම ඇතන මේ මුහුණට මුහුණ බලන් ඉන්න කෝණ දෙක තමයි මේ තියෙන්නේ. මේ තියෙන එක කෝණයක්, මේ තියෙන තවත් කෝණයක්. මේ බලන්න මේක තමයි එක කෝණයක්. මේක තමයි අනිත් කෝණය. අනිත් ප්‍රතිමුඛ කෝණ දෙක තමයි මේ තියෙන්නේ. මේක අවශ්‍ය නැහැ අපිට. එතකොට දැන් අපි දන්නා සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වුණාම හැදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ එතකොට මෙයා 165 නම් පුතේ මේ සම්පූර්ණ කෝණය 165. හැබැයි මේ කොටුවෙන් මේක දැන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ කොටුවෙන් පෙන්නන්නේ අංශක 90ක් කියලා. ඒකෙන් එක කෑල්ලක් අංශක 90යි. 165න් එක කෑල්ලක් අංශක 90යි. එහෙනම් ඉතුරු කෑල්ල හොයාගන්න මොකද කරන්න ඕනේ අපි? අය මේ සම්පූර්ණ 165යි මේ කෑල්ල 90 නම් මෙයා හොයාගන්න. 165න් පුතේ 90ක් අඩු කරන්න. 5න් බිංදුවක් 5යි 16න් 9ක් 7යි නේ. එහෙනම් උත්තරේ අංශක 75යි. y සමානයි අංශක 75යි. මේක තමයි උත්තරේ වෙන්නේ. හොඳයි. අපි යන් 16 වෙනි ගානට. 16 වෙනි ගානට යමු. බලන්න දෙක තියෙනවා මෙහෙම. 4යි x වර්ගය y 12යි xy 8යි xy වර්ගය. මේකේ මපොස ඒ කියන්නේ මහා පොදු සාධකය හොයන්න කියලායි අපිට කියන්නේ. මේක හොයන ක්‍රම කීපයක් තියෙනවා. මම ලේසි ක්‍රමයක් ඔයගලන්ට කියලා දෙන්නම්. එකක් තමයි එක ක්‍රමයක් ගමු අපි. දැන් 4යි xy වර්ගය x වර්ගයේ y හැදුනේ කොහොමද කියලා ඉස්සෙල්ලා බලමුකෝ අපි කොහොමද? 4 කියන්නේ පුතේ බලයක් විදිහට ලියුවොත් ප්‍රථම සාධකවල ගුණිතයක් විදිහට ලියුවොත් 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය නේද? වැඩි කිරීම x වල දෙවෙනි බලය වැඩි කිරීම y. 12යි xy කොහොමද හැදෙන්නේ අපිට? 12 හැදෙන්නේ පුතේ කොහොමද? දෙකේ දෙවෙනි බලය 4යි. 4 වරක් 3 12යි නේ. 12 බෙදාගෙන යන ප්‍රථම සංඛ්‍යාවෙන් 12 දෙකෙන් බෙදුනම 6යි. 6 දෙකෙන් බෙදුනම 3යි. 3 3ෙන් බෙදුනම 1යි නේ. ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම y. 8 හැදෙන්න පුතේ මෙහෙමනේ 8 දෙකෙන් බෙදුනම 4යි 4 දෙකෙන් බෙදුනම 2යි 2 දෙකෙන් බෙදුනම 1යි. එතකොට කොහොමද 8යි x වර්ගයේ y හැදෙන්නේ දෙකේ තුන්වෙනි බලය වැඩි කිරීම x වර්ගයේ වැඩි කිරීම y කියලා. right. දැන් බලන්න. පුතේ දැන් මහා පොදු සාධකය කියන එකේදී අපි ගන්නෙ අපි හොයන දැන් අපිට කිව්වොත් සංඛ්‍යා 3ක මහා පොදු සාධක නැත්නම් පද 3ක මහා පොදු සාධක හොයන්න කිව්වොත් ඒ තුන් දෙනාගෙම ගන්න පුළුවන් අඩුමාගේ තුන් දෙනාගෙම ගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න මෙතන දෙකේ දෙවෙනි බලයක් තියෙන දෙකේව දෙකක් දෙකේව දෙකක් දෙකේව තුනක්. එහෙනම් අපිට හැමෝගෙම ගන්න පුළුවන් දෙකේව දෙකක්. දෙකේ දෙවෙනි බලයක්. පදයක් විතර ගත්තොත් x වර්ගයක් තියෙනවා. දැන් 3 ගන්න බෑ පුතේ. එයාගා මෙයාගා විතරනේ තියෙන්නේ. ඒත් අපි ඒවා අයින් කරනවා. මෙතන x වර්ගයක් තියෙනවා, මෙතන x තියෙනවා, මෙතන x වර්ගයක් තියෙනවා. හැමෝගෙම ගන්න පුළුවන් x ගන්න. නැත්තම් මේ වර්ගයක් මෙයාගාව නැහැ. තුන් දෙනා ගාම y එකක් තියෙනවා. අපි එකක් ගමු. එතකොට දැන් බලන්න පුතේ දෙකේ දෙවෙනි බලය 4යිනේ. 4යි xy. එහෙනම් මේක මහා පොදු සාධකය 4යි xy. මහා පොදු සාධකය 4යි xy. මම හිතනවා මේ පාඩම් වලදී මේ කොටස් ඔයගලන්ට සවිස්තරාත්මකව ඉස්කෝලේදී කරලා ඇති කියලා නැත්නම් ඔයගලන්ගේ උපකාරක පන්තිදී කරලා ඇති කියලා. මම කරන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ ඔයගලන්ගේ මතකයේ අලුත් කිරීමක් ටිකක් පැහැදිලි කිරීමකුත් එක්ක. right. හොඳට අපි ඉස්සරහට යමු නේද? අපිට කියනවා ධාර ගණන 10ක් හා මුහුණත් ගණන 6ක් සහිත ඝන වස්තුවක ශීර්ෂ ගණන සොයන්න කියලා. පුතේ මේ ඝන වස්තු වල ශීර්ෂ ධාර සහ මුහුණත් අතර හරි අපූර්ව සම්බන්ධයක් හොයාගත්ත ගණිතඥයෙක් හිටියා. එයාගේ නම තමයි ඔයිලර්. ඔයිලර් කියන ගණිතඥයා මේ ඝන වස්තු වල ඒ කියන්නේ ඝනකය, ඝනකාභය ඔය වගේ විවිධ ඝන වස්තු තියෙනවානේ. පිරමීඩ නේ, සමචතුරස්‍ර පිරමීඩ, ත්‍රිකෝණ ප්‍රිස්මය, ඒ වගේ
ඝන වස්තු වල හරි අපූර්ව සම්බන්ධයක් හොයාගත්ත කෙනෙක් තමයි මේ ඔයිලර් කියලා කියන්නේ. ඒතර ඔයිලර් කිව්ව මෙන්න මෙහෙම. කොහොමද යාගේ සම්බන්ධය කිව්වේ? ශීර්ෂ සහ මුහුණත් වල එකතුව ධාර ගණනට වඩා දෙකක් වැඩි කිව්වා. කොහොමද යා කිව්වේ? ශීර්ෂ සහ මුහුණත් වල එකතුව ධාර ගණනට වඩා දෙකක් වැඩි කියලායි කිව්වේ. ඒ කියන්නේ අපි ඒක සමීකරණයක් විදිහට ගත්තොත් ශීර්ෂ ධන මුහුණත් සමානයි ධාර ධන 2. මේක අපි සංකේතවත් කරොත් දැන් ශීර්ෂ වලට කියන්නේ vertex කියලා V. මුහුණත් faces F. ධාර edges E. අපි ඒක අපි සරල ලියා ගන්නවා මේක. කෙටියෙන් ගන්නවා V + F = E + 2 කියලා. ඒ කියන්නේ V ධන F සමානයි E ධන 2 කියලා. දැන් මේකදී අපිට කරන්න දෙන අපි දන්න දෙක ආදේශ කරාම ඉතුරු එක නිකම්ම ලැබෙනවා. මේකේ ධාර 10ක් තියෙනවා. එහෙනම් edges 10ක් තියෙනවා. ඊගාවට මුහුණත් 6ක් තියෙනවා. faces 6ක් තියෙනවා. අපෙන් ආන්නේ ශීර්ෂ කීයක් තියෙනවද? ඒකට කොටුවක් දාගන්න. මේ පැත්තේ එකතු කිරීම දෙක දාන්න. ඒක කොහොමද වෙන එකක් නේ. ඒතර 10යි 2යි මේ පැත්ත 12යි නේ පුතේ. එහෙනම් එහා පැත්තත් 12ක් වෙන්න ඕනේ. දැන් මේ පැත්තේ තියෙන 6 නම් ඒක 12 වෙන්න තව 6ක් ඕනේ. එහෙනම් උත්තරේ ශීර්ෂ 6. පිළිතුර ශීර්ෂ 6. right. අපි යමු පුතේ 18 වෙනි ගන්නට. ප්‍රශ්නක 18ට යමු. ඒක මෙහෙම තියෙනවා. ඍණ 36 බෙදීම ඍණ 6 වැඩි කිරීම ඍණ 2 කියලා. දැන් මේ තියෙන්නේ නිකිල ගුණ කිරීම සහ බෙදීම කියන කොටස. නිකිල කියලා කියන්නේ නේද? පූර්ණ සදිශ සංඛ්‍යාවලට කියනවා නිකිල. ඒ කියන්නේ ඍණ හෝ ධන සංඛ්‍යා බිඳුවත් ඇතුළේ කියන අපි නිකිල කියන පූර්ණ සංඛ්‍යාවලට විතරයි. එතකොට එහෙනම් දැන් බලන්න මෙතන ඉස්සෙල්ලාම පුතේ මොකද්ද කරගන්න ඕනේ? ඔය ඍණ 36 ඔහොමම ඉදිද්දී මේ යට හරය සුළු කරගන්න. 6 වරක් 2 12යි නේද? ඍණයි ගුණ කරාම ධන. ඒ කියන්නේ පුතේ ඔක මතක තියාගන්න මේ නීතිය. ගුණ කිරීමේදී දැන් තියෙන ඍණ සංඛ්‍යා සහ ධන සංඛ්‍යාවේදී සමාන ලකුණු සහිත දෙන්නෙක් වැඩි කරොත් උත්තරේ ධන. ඒ කියන්නේ ඍණයි වැඩි කරොත් ධන. ඒ කියන්නේ ඍණ 2යි වැඩි කරාම ධන 4යි. එහෙම නැත්නම් ධන 2යි වැඩි කරොත් ඒ ධන 4යි. ඒ කියන්නේ සමාන ලකුණු සහිත නිකිල වැඩි කරාම උත්තරේ ධන. අසමාන ලකුණු ඒ කියන්නේ ඍණයි ධනයි වැඩි වුණොත් උත්තරේ ඍණ. ඒ කියන්නේ ඍණ 3යි ඍණ 2යි වැඩි වුණොත් ඍණ 6යි. ඒ විදිහට. ඒකට ගුණ කිරීමටත් ඔය නීතිය එහෙමමයි, බෙදීමටත් ඔය නීතිය ඔය විදිහම තමයි. එතකොට පුතේ දැන් බලන්න අපිට දැන් බෙදන්න තියෙන අසමාන ලකුණු දෙකක්. 36ට 12කට වල කොහොමත් 3යි. ඍණයි ධනයි බෙදුනොත් උත්තරේ ඍණ. එහෙනම් උත්තරේ ඍණ 3යි. උත්තරේ ඍණ 3යි. හොඳයි පුතේ අපි යන් 19 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 19ට. ඒක අපිට මෙහෙම කියනවා. තල රූපයක් තියෙනවා මේ විදිහට. චතුරාර්ය පාදික කළොත් තියෙනවා නේ. මේක 110යි. මේක 85යි. මේක x. මේක 105යි. හොඳයි. දැන් මේ තියෙන්නේ පුතේ චතුරාර්යයක බාහිර කෝණ. බාහිර කෝණ කියලා කියන්නේ ඕනෑම බහුවශ්‍රයක එක පාදයක් දික් කරාම ඒ දික් කරපු පාදය සහ බහුවශ්‍රයේ පාදයක් එකතු වෙලා චතුරාර්යයට එළිය නැත්නම් බහුවශ්‍රයට එළියෙන් හැදෙන කෝණ වලට කියනවා බාහිර කෝණ කියලා. ඒතර මේකේ නීතිය තමයි පුතේ බහුවශ්‍රයේ පාද කීයක් තිබුණා. එයා චතුරාර්යයක් වුණත් පංචාශ්‍රයක් වුණත් ෂඩශ්‍රයක් වුණත් ඕනෑම පාද ගණනක් සහිත බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. බාහිර කෝණවල එකතුව අංශක 360යි. ඒ කියන්නේ අපිට මේ හතර දෙනාගේම එකතුව 360. එහෙනම් අපි ලියමු x එකතු කිරීම 110 එකතු කිරීම 85 එකතු කිරීම 105 සමානයි අංශක 360යි. පුතේ අපි ලියමු x එකතු කිරීම මේක ලියා එකතු කරන්න පුතේ. 5යි 5යි 10යි බිංදුවයි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 1යි 8යි 9යි 10න් බිංදුව දැම්ම එකක් ඉතිරි. 1 1 2 1 3යි 300යි නේද?
105යි 85යි පුතේ. 190යි 190 110 ඔක්කොම 300. සමානයි කියලා 360. එහෙනම් අපි x හොයාගන්න සරල සමීකරණයක් මේ ධන 300 නැති කරන්න ඍණ 300ක් දාමු දෙපැත්තටම නේද? මේ පැත්තට 300ක් දාන්න වෙනවා. දැන් එහෙනම් x සමානයි 360න් 300ක් ගියාම පුතේ අංශක 60. එහෙනම් x ලගේ අංශක 60. x ලගේ අංශක 60. හොඳයි අපි පළවෙනි කොටසේ අන්තිම ප්‍රශ්නෙට 20 වෙනි ප්‍රශ්නට එනවා. බලන්න කොහොමද තියෙන්නේ කියලා. 20 වෙනි ප්‍රශ්න පුතේ මෙහෙමයි තියෙන්නේ. පොදු පදය 2n ඍණ 1 වන සංඛ්‍යා රටාවේ 125 වෙනි පදේ සෑම. පුතාලා දන්නවද 2n ඍණ 1 කියන්නේ අපිට මතකයට ආවොත් මොන සංඛ්‍යාවල පොදු පදේද? ඔත්තේ සංඛ්‍යාවල පොදු පදේ නේද? හරි. දැන් අපිට කියන්නේ මේකේ එන 125 වෙනි පදේ හොයන්න කියලා. එතකොට 2 වැඩි කිරීම පුතේ 2n කියන්නේ 2 වැඩි කිරීමෙන්. එතකොට n වෙනකොට 125 දාමු අපි. 2 වැඩි කිරීම 125 අඩු කිරීම 1නේ. පුතේ 125 ඒවා දෙකක් 250යි නේ. ඒකෙන් එකක් අඩු කරාම උත්තරේ 249. 249. ඔන්න හොඳයි පුතේ. ඔන්න අපි මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 20 සාකච්ඡා කරා. අපි යමු දෙවෙනි කොටසට.